ලංකාව කියන අපේ රටේ පොදු ප්‍රවාහනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම බස් රථ ගැන කතා කරද්දී බස් ඩ්‍රයිවර්ස්ලා ඊට පස්සේ බස් කොන්දොස්තරවරු සහ මගීන් ගැන කතා කරද්දී අපිට හුඟක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ හරි හොඳ සතුටුදායක ආරංචි නෙවෙයි. ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ ගහමරාගෙන හරි ඒ වගේ නිවුස් තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එක්කෝ බස් කොන්දොස්තර මගීන් එක්ක වලි ටිකට් එක දීලා නැහැ, එක්කෝ සල්ලි දීලා නැහැ, ඊටු සල්ලි දීලා නැහැ. ඔහොම ප්‍රශ්න. එහෙම නැත්නම් බස් ඩ්‍රයිවර්ලා මරා ගන්නවා ටර්න් එකට, සෙනග ගන්න එකට මරා ගන්නවා. ඔහොම වලිම තමයි අපිට හුඟක් වෙලාවට මේ පොදු ප්‍රවාහනය ගැන ලංකාවේ කතා කරනකොට නිවුස් විදිහට බලා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙව් කාලයක තවත් එක සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. මෙතන මම උදාහරණයක් විදිහට කියන්න. මොකද මේ බස් එක යන රූට් එක ගැන මට ලොකුම අවබෝධයක් නැති නිසා එක්සැම්පල් එකක් විදිහට හිතන්න මේ පිටකොටුවේ ඉඳන් පානදුරට යනවා බස් එකක්. හැබැයි මගදී රෑ මේ බස් එක ටර්න් එක ගන්න. ඉතින් රෑ 11 මාට විතර යන බස් එක මගදී දෙහිවල හරිය වගේ වෙනකොට සෙනග නැහැ. සෙනග නැහැ කියලා බස් එකේ ඩ්‍රයිවර් මොකද කරන්නේ? මිනිස්සු ටික බස්සලා අපව හරවලා යනවා. එතනදී ලොකු කලබගෑනියක් වෙලා තියෙනවා. ඇතුලේ බස් එකේ මගින් එක්ක අපි වීඩියෝ එක බලෙමු. එතකොට ඔයාලට සම්පූර්ණ සිද්ධිය අයිඩියා එකක් ගන්න පුළුවන්. නෑ අරුප්පිටියේ ටිකට් ගත්තේ නෑ රුපියල් 10 දෙන්න ඕන රුපියල් 10 දෙන්නම් අරුප්පිටියේ ටිකට් ගත්තේ නෑ අරුප්පිටියට තමයි ටිකට් එක ගත්තේ මං ඉතුරු 10 ඉල්ල ගත්තෙත් මේ කෑ ගහලා නෑ බස් එකේ දාන්නේ මේක යන්න ඕනේ එතෙන්ද ඔයා රූට් එකේ ඔයා රූට් එකේ අනිවාර්යයෙන් යන්න ඕනේ ඔයා ආනද මේ මිනිස්සු ඉන්නවා බස් එකේ අරුප්පිට යන්න නැති වෙන්න කොහමද? මට ඒක කියන්නකෝ. ඔය යන්න නැත්තේ කොහමද? බස් ටිකෙත් නෑ අපි ආවට. අපි ආවට බස් තුනක් කියලා හරවලි ගාවිස් දැක්කේ නේද? හරි බස් තුනක් ආවිලා. එන්න ආවේ. අපි හරියට ගෙදර යන්න තිබුණේ එහෙම අපි. හරි නෝනේ ගෙදර යන්න තිබ්බා. රූට් එක ආවේ රූට් එක. බස් තුනක් ආවේ තු අපි ආවේ අපි. හරි ඔයාලා රූට් එක ගත්තා නම් රූට් එකට යන්න ඕනේ. මම කොච්චර දුරක් පයින් යන්න යනවද කියලා මම පෙන්නන්න. ඔයද වෙලා දෙන්න බැරි බස් එකේ. වේලාසෙනින් එන එක නෙවෙයි නෑ අයියා ප්‍රශ්නේ. ඔයාලා ආපු එක නේ වැරද්ද. ඔයාලා මගට ආපු එකයි වැරද්ද. ඊපස්සේ එන්නේ ආපුවා. හරි රේකට අපිට බන්නේ නැහැ. ඔයාලා ආවෙන බස් අපි ආවේ. බස් හතරකට බස් අපි ආවේ. ඉස්සර බස් පහක් හතරක් ආවේ නෑ. හරි. ඒක බලා ගන්න ඕනේ වෙන කට්ටිය. ඔයාලා මගෙන් හරවලා යන එක බලා ගන්න ඕනේ අපි. ඒක තමයි මේ බලාගන්නේ. මේ කොස්වත් ඉන්නේ ඈ. රුපියල් 10ක් දෙන්න තියෙනවනේ. Oke, dan paling tadi gimana kan, Bang? Jual lah kan, Gek. Ini rupiah dah. Ayo. Ini nani tekya. Makin harawan route එක. මේ මෙතනින් නවත්තන්න හැදුවේ. ඕන් දැන් තමයි මේ කොස් මේ අරුප්පිටියට ටිකට් කඩන්නේ. මට එන්නත් බයිවල් වනේ. බයිවල්ගේ බෑ ගන්නවා. හරි. ඔයාලට අවුනේ දවස් තියෙනවා මෙහෙම කරනවාද අයියා? හරි ඔයා හැරෙවොත් ඊළඟ එක්කන 10 හරි. එකට බය වෙන්න දෙයක් නැහැ. මං අතන අර පෙන්නපු තැන ඉඳන් පයින් යන්න තියෙන දුර මේ යන්නේ ඈ. මෙතන වීඩියෝ එක බලපුවම මට පේනවා ඇති මෙතන මේ කරන වැඩේ ඇත්තටම හරි අසික්කිතයි කැතයි තිරිසන් වැඩක් කරන්නේ බස් ඩ්‍රයිවර් මොකා වුණා අනිත් එක දැන් මෙතන මේ මගියෙක් එකෙක් තමයි මේ වෙනුවෙන් කෑ ගහන්නේ පෙනී හිටින්නේ දැන් මෙතන ඒ කෑ ගහන මගියත් ඔයාලට පේනවා ඇති අරුප්පිටියේ ගාවින් බහිනවා හරි බැස්සට පස්සේ තව මේ බස් එක ඇතුලේ දෙන්නෙක් විතර ඉතුරු වෙනවා හරි ඒ කියන්නේ ඒ මගියටත් වඩා තව දුර යන උන් දෙන්නෙකුත් මේ බස් එක ඇතුලේ ඉන්නවා හැබැයි අර මිනිහා කෑ ගහනකොට අරුන් දෙන්න නෙවෙයි වචනයක්වත් කියන්නේ මේ මිනිහයාගේ පැත්තට උන් කතා කරන්නේ පවුනේ ඉතින් මේ මානසිකව හිතන්නත් එපැයි බස් ඩ්‍රයිවර්ලටත් මහන්සි ඇතිනේ උදේ ඉඳන් වැඩනේ එහෙම කියන ඉතින් එහෙනම් ඉතින් අර මිනිහා කෑ ගහනකොට රෙබ දාගෙන ඉඳගෙන ඉන්න නැතුව බහැලා පළකෝ කියලා තමයි කියන්න තියෙන්නේ මං එහෙම නම් කියන එහෙනම් ඇන්ටි ඔයා බහැලා යන්න ඔයා මොකද මෙතනට වෙලා ඉඳගෙන ඉන්නේ පවුනම් ඔයා බහැලා යන්න අපි යන්නම් බස් එකේ මෙයත් එක්ක කතා කරගෙන මේක කියලා එහෙම තමයි කියන්න තිබ්බේ එහෙම නැතුව අර අනුන්ගේ පානෙන් එළිය බලනවා වගේ කොහොම හරි ඉතින් නැගගෙන යනවා තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් එක්සැම්පල් එකක් විදිහට උදාහරණයකට මේක ගත්තොත් පිටකොටුවෙන් රෑ 11 මාට පිටත් වෙන්න තියෙනවා නම් බස් එකක් ඕක පානදුරට එනකන් යන්න තියෙන බස් එකක් නම් ටර්න් එක තියෙන්නේ පානදුරෙන් එක්සිට් වෙන්න නම් ඉරෙන් ගමනාන්තයේ පානදුර නම් එතකොට
මේක පිටකොටෙන් පිටත් වෙලා කොල්ලපිටිය පාස් කරලා ඊට පස්සේ බම්බලපිටිය පාස් කරලා වැල්ලවත්ත පාස් කරලා දෙහිවල පැත්තට එනකොට බස් එකේ සෙනග ඉතුරු වෙලා ඉන්නේ තව 8 දෙනෙක් වගේ නා. ආයෙ ගල්කිස්ස පබ් එක ගාවට වගේ එනකොට සෙනග තව ඉතුරු වෙලා ඉන්නේ 4 දෙනෙක් වගේ නා. ඒතකොට ඩ්‍රයිවර් කියනවා නම් මට යන්න බෑ පාඩුවේ. ඒ හින්දා මම ඔයාලට ඉතුරු සල්ලි ටික දෙන්නවා. ඔයාලා බහැලා වෙනම යන විදිහකට යන්න මම බස් එක හරවගෙන යනවා කියලා කියනකොට ඒ වෙනුවෙන් කතා කරන්නේ නැත්තම් මගින් ඇත්තටම මගින් කොන්දපන නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මේ දේවල් වෙනුවෙන් කතා කරන්නේ නැති තාක්කල් මේ වගේ දේවල් වෙන එක නවත්තන්න බෑ කියන එකත් අපි ඉස්සලා තේරුම් ගන්න ඕනේ. මොකද අපේ මිනිස්සු ගක්කලාට මේ වගේ දේවල් වෙනකොට කතා කරන්නේ නැහැ. ඉතින් කතා කරන්නේ නැති හින්දාම තමයි මේ වගේ දේවල් ආය අපිට බලා ගන්න පුළුවන්කම වෙලා තියෙන්නේ. හරි මේ වගේ දේවල් නිතර වාර්තා වෙන්නේ මේ අපේ මිනිස්සුන්ගේ කතා කරන්නේ නැති හින්දා. ඒක තමයි තිත්ත ඇත්ත. දැන් කෙනෙක් කියන්න පුළුවන් පව්වේ මිනිස්සයා ඩ්‍රයිවර් මහන්සි ඇති. හරි උදේ ඉඳන් වැඩ කරලා රෑ 11:00 වෙලාවත් ඇත්තේ. ටර්න් එක ඉතින් ඒකනේ මිනිහා මහන්සි කියන්නේ ඒකනේ මේ කොස්සොත්තෙන් බස්සලා යන්න හදන්නේ කියලා කියන්න පුළුවන්. නමුත් අරුක් පිටියට පේනවා ඊට පස්සේ යන්න තියෙන දුර. ඒතකොට දැන් ඔය බස් එක ඇතුලේ කතා කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න අම්මන්ඩිලා දෙන්න තව කොච්චර දුර යන්න තියෙනවද? ඒ අතින් බලනකොට. හැබැයි ඔය රෑට 3 wheel දාගෙන දුවන්නද? හරි ඒවා හිතන්න එපා. ඒ නිසා බස් ඩ්‍රයිවර් ඉස්සලා මානුෂීය වෙන්නත් ඕන. දැන් මෙතන මේ මිනිස්සයා හරවලා ඉන්න ප්‍රධානම හේතුව තමයි මේක ප්‍රයිවට් බස් එකක්. දැන් CTV බස් එකක් නම් මිනිස්සයාට අදාළත්වයක් නැහැ. සෙනග හිටියත් එකයි නැතත් එකයි යනවා. මොකද එයාට රජයෙන් වටුපත් නෙදෙන්නේ. හැබැයි ප්‍රයිවට් බස් එකකට සෙනග නැතුව දුවන එක පාඩුයිනේ. හැබැයි එහෙම පාඩුයි කියලා යාට යන රූට් එකෙන් හරවලා යන්න එහෙම නීතියෙන් අවසරයක් දීලා නැහැ. ඉතින් ඒවා ඇග්‍රි වෙලා තමයි ওই බස් එක පාරට දාලා දුවවන්නේ. ඒ නිසා මිනිස්සු විදිහට අපි දැනගන්න ඕන මොනවා හරි අසාධාරණයක් වෙනකොට කටපුක වහගෙන බලාගෙන ඉන්නේ නැතුව හරි කවුරු කෙනෙක් කතා කරන ආයා කතා කරනවානේ මං කතා කරන්න ඕනේ නැහැ කියලා ෂේප් වෙලා ඉන්නේ නැතුව හැමෝම එක පරයා එක නැගිටලා කතා කරනවා නම් අපේ රටේ මෙහෙම දේවල් මෙහෙම අසාධාරණ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රශ්නේලා තියෙන අපේ රටේ කතා කරන්න කොන්ද පන තියෙන මිනිස්සු නැහැ. ඒ නිසා වැරදි කරන එක වැරදි කරම ඉන්නවා. හරි කවදාවත් හැදෙන්නේ නැහැ. ඉතින් ওই දේවල් හදාගන්න වෙන්නේ මිනිස්සු විදිහට අපිටමයි. මිනිස්සු විදිහට අපිටම තමයි හැම දෙයක්ම හදාගන්න ඇත්ත වෙනින් පෙනී හිටින්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයා මේ තරණ අදහසක් ඇති පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඔයාත් මේ වගේ අකරතැබ්බි වලට මුහුණ දීලා තියෙනවා නම් බස් එක මගදී බහැලා යන්න වෙලා තියෙනවා නම් වෙන බස් වල යන්න වෙලා තියෙනවා නම් ඒ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙන් ෂෙයා කරන්න මොන රූට් එකේද කියලාත් කියන්න. ඉතින් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් නැත්නම් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.